Hi, welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම දෙව්මි. ඒ වගේම මගේ channel එකට මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ හැමෝටම කරදරයක් වෙලා තියෙන මේ black heads white heads remove කරගන්න විදිහක් ගැන. මේ පැක් එකෙන් ළමයි black heads white heads විතරක් නෙමෙයි අපේ මේ මූණේ තියෙන මේ අනවශ්‍ය රෝම ඒවා ඔක්කොම අයින් කරගන්න පුළුවන්. ඉතින් හරි සරල පැක් එකක්. මම පාවිච්චි කරපු පැක් වලින් බෙස්ට්. ඉතින් ගොඩක් හොඳයි. ඉතින් මම කාලෙකින් black head white head මුකුත් අයින් කරේ නැහැ. අද තමයි අයින් කරන්නේ. මේ මගේ තියෙන black heads white heads වලට ලං කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැක් එකේ තියෙන විශේෂත්වය ගත්තොත් මේ පැක් එක හදාගන්න අපිට ඕනේ 2 ingredients only. ඉතින් ද්‍රව්‍ය දෙකෙන් අපිට මේ පැක් එක හදාගන්න පුළුවන්. වැඩි කතාවක් නැතුව අපි යමු එහෙනම් කොහොමද හදාගන්නේ කියලා බලන්න. මේ පැක් එක හදාගන්න අපිට ඕන වෙනවා කෝපි ඊට පස්සේ අපිට ඕන වෙනවා ජෙලටින්. ඉතින් ජෙලටින් ඔයාලා හැමෝම දන්නවනේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක විතරයි අපිට ඕන වෙන්නේ. ඊට පස්සේ මම ජෙලටින් තේ හැන්දක ප්‍රමාණයක් මෙන්න මේ විදිහට බෝල් එකකට දාගන්නවා. ඊට පස්සේ කෝපි දාගන්න ඕනේ. මෙතනදී ජෙලටින් වලට වැඩිය කෝපි කුඩු චුට්ටක් දාගන්න. ඒ කියන්නේ ජෙලටින් දාගත්ත ප්‍රමාණයට වැඩිය ගොඩක් අඩුවෙන් තමයි කෝපි කුඩු මෙතනදී දාගන්න ඕනේ. ඊට පස්සේ ළමයි මේකට හොඳට නටන උණු වතුර දාගන්න. මෙතනදී ඔයාලා මද රසන උණු වතුර කියන්නේ එහෙම දාගන්න යන්න එපා. හොඳට නටන හොඳ රසන උණු වතුර දාගන්න. දාගෙන මේ දෙක හොඳට මික්ස් කරගන්න. මෙතනදී කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි ළමයි ජෙලටින් ඉක්මනට හයි වෙන්න බලනවා. ඒක නිසා මේ පැක් එක ඇප්ලයි කරද්දී ඔයාලා මේක ගොඩක් වෙලා තියන්න එපා. එතකොට පැක් එක ගල් වෙනවා. ඒක නිසා මේකේ රසන ටිකක් අඩු වෙච්ච ගමන්ම ඇප්ලයි කරන්න. මේ පැක් එක ඇප්ලයි කරන්න කලින් මම හොඳට මගේ මූණ උණු වතුරෙන් හොද ගන්නවා. මද රසණී උණු වතුරෙන් හොද ගන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පැක් එක ඇප්ලයි කරපු. මම මේ විදිහට හැන්දකින් ඇප්ලයි කරනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අතෙනුත් මේ පැක් එක ඇප්ලයි කරගන්න. කිසිම ගැටලුවක් නැහැ. අපේ මේ ඇස් යට ඊට පස්සේ මේ අයිබ්‍රෝස් යට ඒ වගේ ඇප්ලයි කරන්න යන්න එපා. මොකද මේක ටිකක් හයි වෙනවනේ. හයි වුණාට පස්සේ මේ අපේ මූණේ තියෙන රෝමත් එක්කම තමයි ගැලවිලා එන්නේ. ඒක නිසා මේක මේ ඇප්ලයි කරද්දී හැන්දෙන් බැරි නම් අතෙන් හරි ඇප්ලයි කරන්න ළමයි. කිසිම ගැටලුවක් නැහැ. හොඳට මුළු මූණෙම ඔයාලට black heads white heads විතරක් අයින් කරන්න ඕන නම් ඒ black heads white heads තියෙන තැන විතරක් ඇප්ලයි කරන්න. මේ මූණේ තියෙන රෝම එහෙම අයින් කරගන්න ඕනේ නම් මුළු මූණටම මේක ඇප්ලයි කරත් ගැටලුවක් නැහැ. හැබැයි ඔයාලගේ මේ කන මේ දෙපැත්තේ තියෙන කුණේ ගස් තියෙනවනේ කෙස් ඊට පස්සේ එහෙනම් ඇප්ලයි කරගන්න එපා. මොකද මේක ගලවද්දී ගැලවිලාම එනවා. ඒක නිසා පරිස්සමෙන් ඇප්ලයි කරගන්න. ඉතින් මේක නම් වීඩියෝ එකට සම්බන්ධ දෙයක් නෙමෙයි. හැබැයි මේ වීඩියෝ එක බලන ඔයාගෙන් මට පුංචි ප්‍රශ්නයක් අහන්න හිතුණා. දවස පුරාම හැමෝම සතුට කරන්න උත්සාහ කරන අතරේ අන්තිමට ඔයාව සතුට කරන්න කවුරු හරි ඉන්නවද? ගැහණිය කියන්නේ හැමෝගෙම ජීවිත ලස්සන කරන්න උත්සාහ කරන කෙනෙක්. අම්මා කෙනෙක්, දුවෙක්, සහෝදරියක්, බිරිඳක් හැම භූමිකාවක්ම හදවතින්ම ඉටු කරන කෙනෙක්. ඒත් සමහර වෙලාවට හැමෝටම ශක්තියක් වෙන ගැහණිය ඇතුළතින් නිහඬව කඩම් වැටෙනවා. ජීවිතේ අපිට උගන්වන ලොකුම පාඩම තමයි හැමෝම අපිව තේරුම් ගන්නේ නැහැ. හැමෝම අපිව අගය කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ වටිනාකම තීරණය කරන්න වෙන කෙනෙක්ට ඉඩ දෙන්න එපා. මතක තියාගන්න මලක් ලස්සන වෙන්න අනිත් මල් එක්ක තරග කරන්න ඕන නැහැ. එයාට තියෙන්නේ තමන්ගේ වෙලාව වෙනකල් පිපෙන්න විතරයි. ඉතින් ඒ වගේම ඔයත් ඔයාගේ කාලේ එනකල් ඔයාගේ සිහින ඉටු වෙනකල් සතුටින් ඉන්න. අද දුකක් තිබුණට ඒ දුක හැමදාම තියෙන්නේ නැහැ. ඉතින් අද ඉඳන් අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන ගමන් ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න අමතක කරන්න එපා. ලස්සන කියන්නේ මූණේ පාට විතරක් නෙවෙයි. ලස්සන කියන්නේ අපි අපිව රැක බලා ගන්න විදිහත් එක්ක බැඳුණු දෙයක්. ගැහැණු ළමයිගේ ලස්සන මුලින්ම පේන්නේ එයාගේ හිනාවෙන්, එයාගේ විශ්වාසයෙන්, එයා තමන්ට ගෞරව කරන විදිහෙන්.
ඉතින් ඒ වගේම අපි අපේ ශරීරයත් රැක බලා ගන්න ඕනේ. දවසකට විනාඩි 10ක් හරි අපි වෙනුවෙන් වෙන් කරන්න ඕනේ. හිස ගැස් රැක ගන්න, සම පිරිසුදුව තියාගන්න, නිරෝගී ආහාර ගන්න, ප්‍රමාණවත් තරම් වතුර බොන්න, හොඳ නිින්දක් ගන්න. මේවා ලොකු වියදමක් යන දේවල් නෙමෙයි. මේවා තමයි අපිටම ආදරය දෙන දේවල්. උදේම නැගිටලා කණ්ණාඩි ඉස්සරහට ගිහින් ඔයාගේ රූපය දිහා බලාගෙන හැමදාම පුංචි ප්‍රාර්ථනාවක් කරන්න මට වටිනවා. ඉතින් ඒකම ඔයාට ශක්තියක් වෙයි දවස පටන් ගන්න. මම විශ්වාස කරන දෙයක් තියෙනවා මේ ලෝකේ ගෑන් ළමයෙක්ට වටිනම ආභරණයක් තියෙන්නේ තමන්ගේ රූපය. ඉතින් තමන්ගේ හදවත ලස්සන කරගන්න ගමන් රූපය ගැනත් හිතන්න පුංචි වෙලාවක් අරගන්න. ඉතින් හැමදාම සතුටින් ඉන්න ගෑන් ළමෙක් කියන්නේ මේ ලෝකෙට වටිනාම වස්තුවක් කියලා කිව්වෙ මම හිතන්නේ හරි. ඉතින් ඒක අපි හිතේ තියාගෙන මම හිතනවා ගෑන් ළමයි හැමෝම මම කියපු දේ පොඩ්ඩක් ඔලුවට ගනි කියලා. හරි ඉතින් කතාවෙන් මම මේ පැක් එක ඇප්ලයි කරගෙන ඉවරයි. දැන් චුටි වෙලාවක් මේක වේලෙනකන් තියෙන්න ඕනේ. මේක මූණට හොඳට අල්ලනකන් හයි වෙනකන් තියන්න. හොඳට වේලෙනකන් තියන්න. ඊට පස්සේ තමයි අපිට මේක හොඳට ගලව ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා හොඳට වේලෙනකන් තියලා ඊට පස්සේ ගලවමු. දැන් නම් හොඳට පැක් එක වේලිලා තියෙන්නේ. මූණට හොඳට අල්ලලා තියෙන්නේ. අතේ ගෑවෙන්නෙත් නැහැ. ඉතින් දැන් අපි මේක ගලව ගන්න ඕනේ. ගලව ගද්දින් ගොඩක් පරිස්සමට ගලව ගන්න. දැන් හොඳට වේලිලා තියෙන නිසා ගැටලුවක් නැහැ. ඔයාලත් මේක හොඳට මූණට අල්ලනකම් හොඳට වේලනකම් තියාගන්න. ඔයාලා මේ පැක් එක ගලවද්දී හිමීට ගලව ගන්න ළමයි. මම මෙතන වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. නැත්තම් වීඩියෝ එක දිග වෙන නිසා හිමීට ගලව ගන්න. ගලව ගද්දින් චුට්ටක් විතර රිදෙයි. කියන්නේ එහෙම ලොකුවට රිදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට අර පැක් එකක් ඕනම පැක් එකක් දාලා ගලවනකොට පොඩ්ඩක් රිදෙනවනේ. එන්නේ ඒ වගේ චුට්ටක් රිදෙනවා. හැබැයි හොඳයි. ඔයාලට ගලවද්දින් තේරෙනවා මේක කොච්චර හොඳද කියලා. ඔයාලට මුණේ තියෙන black heads white heads ඔක්කොම ටික මේ පැක් එකට ඇවිල්ලා තියෙනවා. මගේ මුණේ නම් එහෙම ලොකුවට black head white head නැහැ. හැබැයි තියෙන ටිකත් මේකට එනවා. ඒ කියන්නේ අපේ මුණේ තියෙන රෝම black head white heads ඔක්කොම ටික එනවා ළමයි. මේක best ඉතින් හොඳ පැක් එකක්. try කරලා බලන්න අනිවාර්යෙන්ම. ගොඩාක් හොඳයි. මුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගන්නත් ගොඩාක් හොඳ පැක් එකක්. සතියේකට දෙපාරක් වගේ මේ පැක් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලා black heads white heads remove කරන දවසට මේ පැක් එක පාවිච්චි කරලා remove කරගන්න. ඉතින් ඒ තරම් ගොඩක් හොඳයි. ඉතින් ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා මේ පැක් එක ඇප්ලයි කරලා ඒක අයින් කරාට පස්සේ මෙන්න මේ විදිහට ice cube එකක් අරගෙන මුළු මූණම හොඳට මසාජ් කරගන්න. ice cube එකකින් මූණ අපේ මේ විදිහට හොඳට හොද ගන්න ඕන ළමයි. ඒ කියන්නේ අපේ අර විවෘත වෙලා තියෙන සිදුරු අපව වැහෙන්න ඕන. ඒ වගේම මේ පැක් එකේ පුංචි අර ගැලෙව්වට පස්සේ දැවිල්ලක් වගේ අල්ලනවා. ලොකු දැවිල්ලක් අල්ලන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකම ice cube එකකින් මේ විදිහට පොඩ්ඩක් මූණ මසාජ් කරගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ කෝමාරිකා ජෙල් එකකින් පොඩ්ඩක් ගා ගන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න. එතකොට අපේ මූණට ලොකු සනීපයක් දැනෙනවා.
ඉතින් ෆයිනලි මේ තියෙන්නේ මගේ ෆේස් එක. බලන්න ලොකු වෙනසක් තියෙනවා. ඔයාලටත් ඒක බලා ගන්න පුළුවන් වෙයි මේ පැක් එක ඇප්ලයි කරලා ඉවරනාට පස්සේ. black heads white heads remove වෙලා අපේ අනවශ්‍ය රෝමත් අයින් වෙලා ටිකක් පැහැපත් වෙලා වගේ ඔයාලට පේන්න පුළුවන්. ඒ අර තිබ්බ රෝම එහෙම අයින් වුණාට පස්සේ හරි ලස්සන පෙනුමක් තියෙනවා. ඉතින් ලොකු වෙනසක් තියෙනවා. හොඳ පැක් එකක්. අනිවාර්යෙන් මේක try කරන්න. try කරලා ලොකු වෙනසක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ වීඩියෝ එක බලන අනිත් අයටත් ඒක ලොකු උදව්වක් වෙයි. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. හරි ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. මාව subscribe කරලා නැති අය subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම හැමදාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි කියලා මම කියනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් අරන් එන්නම්. හෙටකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ගිහින් ඉන්නම්.